ඔයාලව ආයිබෝවන් කියලා පිළිගන්නවා කොයින් ඔරකල් YouTube channel එකට. අද ඔයාලා එකතු වෙලා ඉන්නේ අපි ගේන පළවෙනි මාකට් අප්ඩේට් වීඩියෝ එකත් එක්ක. එතකොට අද අපි කතා කරන්නේ ක්‍රිප්ටෝ මාකට් එක ඇතුලේ top 10 රෑන්කින් වල ඉන්න හොඳ විශේෂම කොයින් එකක් වෙන Solana කියන කොයින් එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මේක හොඳ ප්‍රොජෙක්ට් එකක් එක්ක යන කොයින් එකක්. අපි බලමු මේකේ ඉදිරියේ මාකට් එක ඉදිරියට කොහොම ක්‍රියේට් වෙයිද කියන එක අපි අපේ සිනාරියෝත් එක්ක අපි බලමු. එතකොට 1 week time frame එක ඇතුලේ තමයි මම මේ ඉන්නවලට බලා ගන්න පුළුවන්. එතකොට මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකක් තමයි ආව කාලේ ඉඳන්ම ක්‍රියේට් කරලා තියෙන්නේ. අප් ට්‍රෙන්ඩ් එකක් තුල තමයි මාකට් එක ක්‍රියේට් වෙලා තියෙන්නේ. එතකොට අපිට මෙතනින් ගෝල්ඩන් පොකට් එක මාක් කරගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ගෝල්ඩන් පොකට් එකෙන් තමයි මාකට් එක අප් වෙලා දෙන්නේ. ඒ කියන්නේ මේක අප් ට්‍රෙන්ඩ් එකේ තියෙනවා කියන අපිට තවත් හොඳ කන්ෆර්මේෂන් එකක් තියෙනවා. එතකොට මේක අපිට 1 month වගේ ටයිම් ෆ්‍රේම් එකකට දාගත්තා හොඳට බලා ගන්න පුළුවන් අප් ට්‍රෙන්ඩ් එක පිළිබඳව. එතකොට මෙතනින් මාකට් එක ආපහු රිජෙක්ට් කරලා තියෙනවා. දැන් BTC ක්‍රෑෂ් එකත් එක්ක මාකට් එක රිජෙක්ට් වෙලා තියෙනවා. එතකොට මෙතන පවර්ෆුල් FVG buy FVG එකක් තියෙනවා. ඒකත් බ්‍රේක් කරගෙන පල්ලට මේ ගෝල්ඩන් ඒරියා එකට ආවොත් ඒ කියන්නේ අපි මේ හයි එකයි මේ ලෝ එකයි මාක් කරගෙන අපි ගත්ත ගෝල්ඩන් ඒරියා එකට ආවොත් Solana coin එක වැටෙන්න පුළුවන් ඩොලර් 30ට විතර. ඒක සාමාන්‍යයෙන් වෙන්න ටිකක් අමාරු දෙයක්. හැබැයි මේ වෙන මාකට් එකේ වෙන ක්‍රෑෂ් එකත් එක්ක ඒක වෙන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන්. ඒ කොහොම වුණත් Solana කියන්නේ හොඳ ප්‍රොජෙක්ට් එකක්. ඒකින්ද අපිට හිතන්න පුළුවන් මෙතන මගේ සිනාරියෝස් දෙකක් තියෙනවා. මෙතන WXY කරෙක්ෂන් එකක් කියලා මට මේ පේනවා. ඒ වගේම මෙතන ඉම්පල්ස් එකක් පේනවා. ඔයාලට බලන්න පුළුවන් මෙතනින් මෙන්න මෙහෙම ඉම්පල්ස් එකක් පේනවා මට. ඒක ගොඩක් දුර තියෙන දෙයක්. අපි ළඟ තියෙන දේවල් ටික ගැන කතා කරොත් one day time frame එක ඇතුළට ගියාම අපිට බලා ගන්න පුළුවන් මාකට් එක ක්‍රියේට් වෙලා තියෙන්නේ powerful bearish pattern එකක් ක්‍රියේට් වෙලා තියෙනවා. head and shoulder pattern එකක් ක්‍රියේට් වෙලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන head and shoulder pattern එකක් ක්‍රියේට් වෙලා තියෙනවා. ඔයාලා දන්නවා ඒකෙන් එතකොට head and shoulder එකකින් ක්‍රියේට් වුණොත් මොකද වෙන්නේ කියලා. එතකොට මේ මාකට් එක මෙතන ඩොලර් 75 වගේ රේන්ජ් එකට ඩවුන් වුණොත් එතනින් පල්ලේ මේ ගෝල්ඩන් ඒරියා එකට එන්න තියෙන සම්භාවිතය බොහොම වැඩි. ඒකට හේතුව වෙන්නේ මෙතනින් හෙඩ් එකේ උසට සමාන ප්‍රමාණයක් මේ පැටර්න් එක කියලා මේ පැටර්න් එකේ එන්ඩ් එකේ ඉඳන් ඩවුන් එකට යන්න තියෙනවා මේ පැටර්න් එක ක්‍රියේට් වෙලා ඉවර වුණොත්. තාම පැටර්න් එක ක්‍රියේට් වුණේ අපිට ඒකින්ද ඒක කොහොම වැඩ කරයිද කියන්න බෑ. මෙතන පවර්ෆුල් OB ඒරියා එකක් තියෙනවා. ඩොලර් 112 වගේ රේන්ජ් එකේ තියෙනවා පවර්ෆුල් OB ඒරියා එකක්. ඒකට රියැක්ට් කරලා මාකට් එක ආපහු නැවතත් අප් ට්‍රෙන්ඩ් එකට හැරෙන්නත් පුළුවන්. නැත්නම් මාකට් එක මෙන්න මේ FVG ලෙවල් එක මේ ගෝල්ඩන් ඒරියා එකට වගේ වැටෙන්න පුළුවන්. එතකොට අපි RSI ඉන්ඩිකේටර් එක දාගෙන බලමු. ඒකෙන් අපිට මොනවද වෙන්නේ? ඒක අපි 1 month time frame එකට දාලා බලමු. તો RSI එකේ පැටර්න් එකක් නිර්මාණය කරලා තිනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. අපි RSI එක ටිකක් ලොකු කරලා බලමු. cup and handle පැටර්න් එකක් ක්‍රියේට් කරලා තියෙනවා. එතකොට ඔයාලා දන්නවා cup and handle පැටර්න් එකෙන් වෙන්නේ අප් ට්‍රෙන්ඩ් එකක් හැරවෙන එක හොඳ බුලිෂ් ට්‍රෙන්ඩ් එකක්. එතකොට පැහැදිලිව මෙතන cup එකක් නිර්මාණය කරලා තියෙනවා. handle එකක් දැන් නිර්මාණය කරලා end එකේ යන්නේ. එතකොට මෙන්න මේ රේන්ජ් එක වැඩ කරන විදිහත් එක්ක අපිට හිතා ගන්න පුළුවන් මෙතනින් මෙන්න මේ වගේ ලෙවල් එකකට අප් වෙයි කියන එක. RSI එක. එතකොට අපිට RSI එකනොත් බලා ගන්න පුළුවන් හොඳ බුලිෂ් කන්ෆර්මේෂන් එකක්. එතකොට අපිට අපේ ඇනලයිස් වලින් බැලුවාම මෙතන ඉම්පල්ස් එකක් ගත්තොත් ඔයාලට මාකට් එකේ බලා ගන්න පුළුවන් මගේ වේව් ට්‍රී එක තියෙන්නේ ඩොලර් 40000ට විතර අප් වෙයි කියලා. ඒක මගේ සිනාරියෝ එකක් විතරයි. ඊට පස්සේ ආවෙ නැවතත් මාකට් එක ඩොලර් 1000ට විතර ක්‍රෑෂ් එකක් වෙන්න පුළුවන්. මේක හිතන්න ගොඩක්ම හේතුව තමයි දැන් මේ BTC ක්‍රෑෂ් එකත් එක්ක මේක මේ ලෙවල් එකට වැටී කියලා හිතන්නේ. මට ගොඩක් දුරට හිතෙන්නේ මේ ලෙවල් එකට වැටී කියලා.
$40-50 වගේ රේන්ජ් එකට. කොහොමද මේ පැටර්න් එක ක්‍රියේට් වෙලා ඉවර වුණොත් හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් පැටර්න් එක ක්‍රියේට් වෙලා ඉවර වුණොත් අනිවාර්යයෙන්ම මේක මේ ලෙවල් එකට එන්න ඉඩ තියෙනවා බොහෝ දුරට. මොකද 2016 වගේ කාලෙදිත් BTC වුණත් ක්‍රෑෂ් වුණා මිනිස්සු නොසිතපු විදිහට. ඒ කියන්නේ රීටේලර්ස්ලා නොසිතපු විදිහට මාකට් එක ක්‍රෑෂ් වුණා. එතකොට වේල්ස්ලා විතරක් BTC හෝල්ඩ් කරන්න හා රීටේල්ස්ලා විතරක් BTC සේල් කරන්න හේතුව අපිට හිතා ගන්න පුළුවන්. එතකොට මාකට් එක හදන්නේ රීටේල්ස් ලව ලික්විඩේට් කරලා මේ අප් ට්‍රෙන්ඩ් එකට යන්න තමයි හදන්නේ කියන එක තමයි මගේ මතය. එතකොට ඔයාලගේ මතය ඔයාලා දාන්න කමෙන්ට් එකක් විදිහට අපිත් එක්ක බෙදා ගන්න. බලමු මොකද්ද වෙන්නේ කියලා ඉස්සරහට මේකේ. එතකොට සොලාන එක දැන් මේ ලෙවල් එකේ තියෙදි මෙන්න මේ OB ලෙවල් එක කඩනකම් අපිට කිසිම දෙයක් කියා ගන්න හරි අමාරුයි. මෙන්න මේ OB ලෙවල් එක බ්‍රේක් කරන්න ඕනේ. FEG තුලට ඇවිල්ලා අප් ට්‍රෙන්ඩ් එකට හැරෙයිද? ගෝල්ඩන් ඒරියා එකට ඇවිල්ලා අප් ට්‍රෙන්ඩ් එකට හැරෙයිද කියන එක අපිට බලා ගන්න වෙන්නේ මෙන්න මේ OB ඒරියා එක තුල හදන හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් පැටර්න් එක ක්‍රියේට් වෙන එකත් එක්ක තමයි අපිට බලා ගන්න පුළුවන්. එතකොට සොලාන කියන්නේ හොඳ ප්‍රොජෙක්ට් එකක්, හොඳ කොයින් එකක්. ඔයාලට එතකොට තේරෙනවා මේ ලෙවල් එකකින් අපිට බයි කරගන්න පුළුවන් වුණොත් හොඳ ලොන්ග් ටර්ම් ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට අපිට සොලාන දක්වන්න පුළුවන්. එතකොට මේ ලෙවල් එකට පමණ විය හැකි කොයින් එකක්. මොකද ඒකට හොඳම උදාහරණය තමයි 2010 දී විතරත් අපිට BTC බලා ගන්න පුළුවන්. ඉතාමත් පොඩි වටිනාකමක තියෙන්නේ. ඩොලර් එකක්වත් වටිනාකමක් නැති වාපු කොයින් එකක් දැන් මේ වෙනකොට අවුරුදු 15ක් ඇතුලේ ඒ වගේ ලොකු ගේම් එකක් ප්ලේ කරලා තියෙනවා නම් මේ වගේ කොයින් එකකට ඒක බැරි වෙන්න හේතුවක් නැහැ කියන එක මගේ මතය. ඔයාලගේ මතෙත් කියන්න. ඔයාලා මාකට් එකේ ක්‍රෑෂ් එකට මේ දැන් වෙන ක්‍රෑෂ් එකට ඔයාලා බය වෙන්න එපා කියන එක තමයි මගේ මතය. මොකද මාකට් එක හැමදාම අප් ට්‍රෙන්ඩ් එකේ බුලිෂ් ට්‍රෙන්ඩ් එකේ යන්නේ නැහැ. මොකද මාකට් එක ඇවිල්ලා තියෙන අපිට ප්‍රොෆිට් දෙන්න බලාගෙන නෙමෙයි අපි ලික්විඩේට් කරන්න බලාගෙන ඇවිල්ලා තින්නේ. අපි එතකොට දැනගන්න ඕනේ අපි ලික්විඩේට් නොවි හරියට මනි මැනේජ්මන්ට් කරගෙන මේ මාකට් එක ඇතුලේ ලොකු ගේම් එකක් ප්ලේ කරන්න. අපි බලමු මේක මේ ලෙවල් එකට ඩවුන් වුණොත් අපි අප්ඩේට් එකක් ගේන්නම්. ගොඩාක් අය කියන්නේ මේ ලෙවල් එකට ඩවුන් වෙන්න බැහැ කියන මතය. හැබැයි මට මගේ ඇනලයිස් එක මාර්ගෙ මට පේන්නේ මේ ලෙවල් එකට වැටේ කියන එක. බලමු මේක කොහොම වෙයිද කියලා. කොහොම වුණත් මේ සොලානා එක කියන්නේ බුලිෂ් හොඳ බුලිෂ් මේ කොයින් එකක්. මොකද RSI එකකින් අපිට බලා ගන්න පුළුවන් හොඳ බුලිෂ් පැටර්න් එකක් ක්‍රියේට් කරලා තිනවා ආව දවස් වල ඉඳන්ම. එතකොට මෙතනින් XY WXY correction එකක් වුණත් මෙතනින් ABCD impulse එකක් වුණත් කොහොම වුණත් මේක අප් ට්‍රෙන්ඩ් එකට හැරෙන්න තියෙන කොයින් එකක්. අපි බලමු BTC එක නැවත ගමන ආරම්භ කරාම මේ සොලාන කොයින් එක නැවතත් ගමන ආරම්භ කරයි අප් ට්‍රෙන්ඩ් එකට. එතකොට ඉවසීමෙන් බලන් ඉන්න. මොකද හැමදාම මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකේම යන්නෙත් නැහැ. corrections තියෙනවා. එතකොට මේ මෙන්න මේ price range එක බලා ගන්න පුළුවන් අපිට. මෙන්න මේ කාලය ඇතුලේ මාකට් එක ලොකු crash එකක් වෙලා තියෙනවා. එතකොට ඒ වගේ crash එකක් මෙහෙ වෙන්න පුළුවන්. ඒකට අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ. හැමදාම මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකේ යන අපි මෙතනින් බයි කරොත් අනිවාර්යෙන් මෙහාට මේයි. එහෙම කියන්න බෑ අපිට මාකට් එක ගැන. මාකට් එක වැඩ කරන්නේ අපිට ප්‍රොෆිට් දෙන්න බලාගෙන මේ මාකට් එක එන්නේ අපි මේ කාටවත් ප්‍රොෆිට් දෙන්න බලාගෙන මේ තව කෙනෙක්ව ලික්විඩේට් කරන්න බලාගෙන ඉන්නේ මාකට් එක. එතකොට ඒක හරි විදිහට අපි ඇනලයිස් කරලා මනි මැනේජ්මන්ට් කරගෙන අපි ඉස්සරහට ගියොත් අපිට හොඳ ලෙවල් එකකට මේකේ ලොකු ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන්. බලමු අපි අලුත් අප්ඩේට් එකක් එක්ක ආපහු හම්බෙමු. ඔයාලට මොනවා හරි ඔයාලගේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න. ඔයාලට මොනවා හරි අපෙන් තව අප්ඩේට් එකක් ඕන කොයින් එකක් හෝ මේ SMC හෝ මොකක් හරි ගැන ඔයාලට මේකේ අප්ඩේට් එකක් ගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. අපි බලමු ඉස්සරහට ඔයාලගේ අදහසත් එක්ක අපි වීඩියෝ ගේන්නම්. ඔයාලගේ අදහසත් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න. අපි අඩුපාඩු ඇති මේ පළවෙනි වීඩියෝ එකේ හින්දා අපි ඉදිරියට ඒ අඩුපාඩුත් හදාගෙන මේක ඇතුලේ ලොකු ගේම් එකක් ගහමු. එහෙනම් අද අපි මාකට් අප්ඩේට් එක ඉවර කරනවා. ඔයාලගේ අදහසත් පල්ලෙන් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න.